ගේමින් ආවා අලුත්ම වීඩියෝ එකක් කරගෙන. ඉතින් මං කලින් ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බේ ඒකට එච්චර කමෙන්ට් වලට තිබ්බේ නෑ. ඒත් මං හිතුවා අද ෆ්‍රී ෆයර් නැතුව වෙනසක් විදියට අපි මේ ලංකාවේ හදුව DC ගේම් එකක් හදුව බස් ගේම් එකක් ප්ලේ කරන්න. ඉතින් අපි මේක ප්ලේ කරලා බලමු. ඔක්කොම කලින් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. හරි ඉතින් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු මේ ගේම් එක කොහොමද කියලා. ඔක්කොම කලින් මේ graphics ටික හදාගන්න මං high දාලා තියාගන්නේ. controls මම wheel එක දාන්නේ මේක දාන්න. මොකද වේගෙන් යද්දි control ගන්න බෑ wheel එකෙන් හරියට. ඉතින් මේවා කරලා බලමු. ඉතින් මේ වගේ සුපිරි බස් ගේම් වීඩියෝ එක එක මොබයිල් හැබැයි මොබයිල් ගේම්ස් විතර හරියට ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න මොන වගේ ගේම්ස් දෝනි කියලා. only mobile games මේ වගේ සුපිරි වීඩියෝ මට අරන් එන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ දිගට ප්ලේ කරලා බලමු සුපිරි ගේම්ස්. අපි ඔක්කොම කලින් මේ බස් එක මොඩිෆයි කරන් ඉමු. ඉතින් මේ ලංකාවේ හදන ගේම් ඇත්තට කිව්ව සුපිරියක්. ඔයාලා දන්නවා වලව් කියලා ගේම් එකක් රිලීස් වුණා. හැබැයි මේ බස් ගේම් තමයි සුපිරිම. හැබැයි මේකේ ක්වොලිටි පොඩ්ඩක් අඩුයි. ඔයාලා දන්නවා පොඩි බග් තියෙනවා. ඒ විතර ගණන් ගන්න එපා. මොකද මේ ගේම් හදන්නේ ඇත්තට හොඳ ඇප්ලිකේෂන්ස් වලින් නෙවෙයිනේ. හැබැයි ඉතින් ගේම් මක්ක මේ බලන්න ඔයාලට මතක ඇති මේ ගේම් එක ඉස්සර නම් ගොඩක් ඔප්ෂන් තිබ්බා. ඒ කියන්නේ මට මතක හිටියේ 3 wheel එකක් තිබ්බා, ලොකු ලොරියක් තිබ්බා. දැන් ඉතින් ඒව නැහැ. මොනවා වෙලාද දන්නේ නැහැ ඉතින්. මේක අලුතින් අප්ඩේට් එකක් ආවොත් තමයි ඕනේ. අප්ඩේට් එක ආවත් හරි මං කියුවෙත් නැහැ. ඉතින් ගහලා බලමු මේක පොඩ්ඩක් මේවා කරලා බලමු. ඒ ස්පොයිලර් එක හොඳයිද? ඒක අවුල්ලගේ මේ දැන් හරි කොහොම හරි ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න. හරිද? අනිවාර්යෙන් යටින් comment එකක් දාන්න මොන වගේ mobile games දෝනි කියලා. අපි play කරමු. හරි ඉතින් ඔය විදියට සුපිරි ගේම් එක කල්යන්න දාගන්න. මේ දවස්වල ගණන් ගන්න බෑ ටිකක් ලීඩ. ඒකින් දෙච්චර ගණන් ගන්න බෑ. මොකද්ද බං අර බුදු පහන දරුඩ තියෙන ලයිට් දිලිසෙන. බලමු මේක තුවක් green line ds ඒක හරියන්නේ. තමයි ගේම් මන්නේ බෑ. අලු රෙජින මේකම දාගෙන යමු අපි අදට ලීලුන් දෙක. ඒ පාරම කන දාගෙන ඉන්නේ. මං හිතනවා මේ අවස්ථාවේ වලට කන්දිකට අධික සහනයක් ලැබෙන්නද කියලා. පට්ටම වන්ටි ඇති ලංකාවේදී ඩිසයින් කරපු සුපිරිම පැණි බේරන සුපිරිම මොනවද? හෝන් කියන්නේ අන්නේ පීප් ගන්න අර පාරේදී පීප් ගන්න ආන්නේ. මේක දැන් ඉතින් මොඩිෆයි කරලා සේව් කරන්න කියලා එනවා අඩයක් බලන්න කියලා. උඹලා කරන්න ඕනේ බන් ඩේටා එක ඕෆ් කරගෙන සේව් වෙද්දියා. ඒකට මචං පේනනේ ටෙක්නොලොජි. ඇඩ් දෙන්න ඕනේ ඔටෝම යනවා. බලපංග මේකේ මේ පින්තූරේ චාටර් එක රෝසා පාට වෑන් එක. හොඳයි ඉතින්. ඉතින් සිලෙක්ට් දෙන්න තියෙනවා අපි දෙන්නට සිලෙක්ට් කරගමු බස් එක. පස්සේ වෑන් එකෙත් යනවා. මොකද්ද කොළඹ කඩතර ගාල්ලා හම්බන්තොට සිතුල් පවුව. මොකේද යන්නේ? කතරගම දේවාලෙත් තියෙන. දේවාලට පිස්සුනට ඕනේ නැහැ කියලා තියෙනවා. බලමු මොකීටද යන්නේ? යන්න එකක් හිතෙන්නේ නැහැ අපි සිතුල් පවුවට. මට මේ වෑන් එක දකිද්දි කණ්ඩ හිතෙනවා. බලපං හැටි එකේ කලින් බස් එකක් තිබ්බා. අර කට්ටි නගින්න. ගාල්ල මාත්‍ර හම්බන්තොට සුපිරි බස් එකක්. කොහොම ගේම් එක තිබ්බ නේද? නගින්න කට්ටි නගින්න ඩක්කල් මුංගේ අතපාය යනවා නේ බං. බස් එක හරහා යනවද? මුන් අවතාරද උයේද? අම්මා ටීගා මගේ මං හිතන්නේ බස් එක ස්ටාර්ට් කරද්දී කොහෙන් හරි ලීක් එකක් වෙනවා නේද? නැත්තම් ටීක් ගන්න. ඔන්න ඉතින් කරෝල වண்டிයට බෑලා තින්න කරෝල කරෝල වண்டிයට අපි ලේලම් නන්දේ. ඉතින් අපි පොඩ්ඩක් බස් එකේ මුහුණත් පැති තියෙනනේ බස් එකට 1 2 3 ගාන කොහොම තියෙනවා. ඒ ටික බලමු මේ ඇතුළ. ඒ කුෂන් කරලා මේවා කරලා අය කරන්න ඉතින් ඔක්කොම කරලා මේ බස් එක ගයිස් කොහොමද බස් එක මේක ලං වෙන්නේ මේ මොන මගුලද මේ දුරට යන්නේ මොකද මේ යකෝ ලං වෙන්නේ නැබ දුරින් බලද්දි තාතල් ආරමාතල් එක ඔප්ෂන්ස් තියෙනවා ගොඩක් මේක ලං කරගන්න බැලුව තටමන මම මේ බලපංකෝ ඒක ලං වෙන්නේ නැහැ නේ බං අයියෝ රේදවා
දෙන්නම් ඉතින් මලකයි නොද ඒත් දෙමන්නේ බං LED ලයිට් ගහලා මට සිරි මේකේ දැන් අපි පොඩ්ඩක් ඔප්ෂන්ස් පිළිබඳ බලමු. ඔප්ෂන්ස් ගැන කතා කරන්න කලින් මේ තක්ගිරිය හරියට හරව ගන්න ඕනේ. මේ තක්ගිරිය අපි දම් පාට මේ ලොකු ලයිට් එකක් වෙන්න අරගෙන දැම්මම දොරවල් අරින්න පුළුවන්. හොඳයි. හරි නම වෙනවා. කොහොම හොඳයි. අය මොන්න මේක නම් එපා වෙනවලු. අනේ වන්දහලු. අර ගෑනු කතා කරන හලු හලු බලු බලු. මේ බෝනින් කතා කරනවා. හරි ඒව දැල්නේ. හරි ඒ පැත්තේ දුරක් තරනවා වෙනවා අපිට. පේනවා මම මේ බලන්නේ ගමන යන්න විචෙක් කරලා බලන්න බෑ. ඔක්කොම බෙඩද කියලා. සුක්කානුම කැරගෙන ඇති කියලා හිතනවා. කැරකෙන්න බෑ. සුක්කානු කරුන්නේ නැත්තම් ගිහලා කොහෙද ඉතින්ද කියලා මම දන්නේ. කොහොම හරි මේක මේ අවුට්ඩෝර් DJ එකත් ඇරෙන්න ඕනේ. කොහොම හරි අර ගන්න තෝනේ. මේක අරින්න ක්‍රමයක් තියෙනවා. බලමු මේකේ ඔබලා. අඩු ඇරින්නේ නැද්ද බා? ඇරියන්කෝ. අනේ ඇරියන්කෝ. අන්න බැටි. අන්න මං කියවනේ අර ඇරියන්කෝ කියවට පස්සේ ඇරුණා. පිටිපස්සෙකුත් තියනනේ ඒක ඇරෙන්නේ නැන්ද උවේද මන් දන්නේ විදියට. හරි ඒ වදාලේ නෑ අපි දැන් යම්කෝ ගමන. ඔන්න ඉතින් අපේ වණ්ඩිය දුම් දාගෙන දුම් කන අයියෙක් වගේ තක්ගිරිය හරවනවා බොම් පැත්තේ. බිල්ඩිමේ හැප්පේ අම්මා. වෙනවනේ ඩ්‍රයිවිං ස්කිල්ස් මගේ ගත්ත කඩරම මොකක් හරි එක අප්පලා පටන් ගත්තා. හරි ඒ වදාලේ නෑ. ඕ බ්‍රේක් නැද්ද? බ්‍රේක් නැද්ද? අම්මා මට බ්‍රේක් චෙක් කරන්න බෑ. දැන් ඒකත් චෙක් කරලා දැන් අවුලන්නේ. දැන් වණ්ඩියට යන්න විතරයි තියෙන්නේ. පිනේද ලයිට් ගහලා කජු කෑල්ල නෙවෙයි කේක් කෑල්ල. නෑ කේජු කෑල්ල සෝරි කේජු කෑල්ල වගේ යන හැටි අම්මට සිරි ඇතුලේ නරුවා ලයිට් යනවා. මේ ඇතුලේ ඔයාලා ඩ්‍රයිවිං ඇතුලේ ඒ කියන්නේ ඉන්සයිඩ් ඇතුළු කරන්න එපා. ඇතුලේ දැන් මේ ඔයාලා ඩ්‍රයිව් කරනවා නම් මේකේ තියෙන මේ ඔය පහනවල මේ තියෙන හරිය කඩු කරලා ඩ්‍රයිව් කරන්න එකම සුක්කානුම කැරගෙනව නේද? හරි කැරගෙන සුක්කානුම කැරගෙන. හරි ඉදිරිය වංගු ලස්සනට කපලා ගන්න. ඉතින් ටිකක් දුර ගිහිල්ලා බලමු ඇතුලේ මට සිරිය අම්මා. ඒකේ මොකෝ හැප්පේ මේ පාර දෙපස මොහොත් පාරේ මාර්ගේ නෑ. කවුද අනිත් වාහනේ තව ටිකකින් අපි සිග්නල් ලයිට් එක දාලා හරවලා ගමු. දකුණු පැත්තට යන්න දින උඩ මැප් එකේ පේනවා වලට බලවා ගන්න පුළුවන්. අන්දන්ගේ තක්ගිරිය දකුණු පැත්තට හරවලා දැන් තක්ගිරිය මොවි පග්ගිරිය උත්තෙන් යනවා දැන් හරිද? ඕ ඉස්සරහා විතර වාහන කීපයක් පේනවා. මොනවද වෑන් එක ත්‍රිවිල් අන්න මේ මොකක්ද ඒත් වෑන් එක. අර මොකද්ද බං කොළ පාට ලෝරිය ගොම ලෝරියක් වගේ. කුණු සංස්ථාව ලෝරියක් ඉන්න චුවර කරන කුණු සංස්ථාවේ ගෙනාපයක් ඉන්න. අපි ඉතින් ගිහින් බලමු යම්මක් කන්ට්‍රෝල් එකත් විතර අවුලන්නේ. වීල් එකක් දාගන්න පුළුවන්. මේක මේ වගේ හිමින් යන්න ඉතින් අවුලක් නෑ. මම අවුලක්ද මේ වෙන්නේ. මං කීකීටි මේ වීල් එක දාගන්න පුළුවන් අවුලක් නෑ. මේ හිමින් යන්න අවුලක් නෑ. වේගින් ඇති කන්ට්‍රෝල් කරන්න බෑ වීල් එක හරියට මට. ඒක තාම පුරුදු නෑ. ගොඩක් කාලෙකට පස්සේනේ ප්ලේ කරන්න. වීල්මයි පොඩ්ඩක් යට තට්ටුවක් දාගෙන යන්න ලැබුවා. මේ වීල් මේ ගේම් එකේ තියෙන වීල් නේද? ඒකේ මොකද්ද කියන්නේ? ඒකේ පස්ස වක්‍රාකාරයි. හරිද? මාර වක්‍රාකාර ටික වකපුටන් දින් බහනවා. හරිද? අපි කියන්නේ මේ වීල් වලට මොකද්ද? ජාතික නාමය තමයි වකපුට වීල් කියලා මේ ගේම් එකේ තියෙනවට. පැත්තකට එන්න බර වාහනයක් ඉන්නේ බරාවිස් රැගත් බර වාහනයක්. පයින් යන්නේ වගේ පයින් ගලින් බප්පලෙන් හැටි. මගේ පාඩි මට යන්න මොකටද ලයිසන් ආකට ගියා. උඹයි කටයි බොම්බයි මිටයි කරගන්න තු පැත්තකට බිලා පාඩි බෙදබලාගෙන ඉඳපන්. උට වෙදුන්නේ නේද? මේක නම් හරියන්නේ මේක එවෙන හැමතිස්සෙම හරිද? දැන් තියම් පොඩ්ඩක් ස්පීඩ් එක වැඩිවෙනවා. පියන්නෝම කෙලගෙන පොඩ්ඩක් ග්‍රැෆික් ක්වොලිටි නම් ටිකක් අඩුයි කියලා පේනවා. අහකට යනවා. ඊගේ පුඩේ නේ මම තේ හැප්පුණා මේක. ග්‍රැෆික් ක්වොලිටි පොඩ්ඩක් අඩුයි කියලා පේනවා. කලින් ගේම් එකේ ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ ග්‍රැෆික් තිබ්බද කොහෙද මේ එන්වයරන්මන්ට් එකේම වීඩියෝ ගොඩක් ග්‍රැෆික් තිබ්බා. බස් එක නම් අවුලක් නැහැ මේ වගේම ග්‍රැෆික් තිබ්බේ.
හැබැයි මේ පාර පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. කියලානේ වේගෙන් කඳ වේනෙක් වගේ ගහගෙන යන්න පුළුවන්. ඔයාලා මේ වම් පෙදෙසට සහ දකුණු පෙදෙසට ඊතල දෙනවා. තමරිද? ඉතින් කගනේ බං අම්මට කග වෙන වගේ යන්න තියෙන්නේ. ඔකපුට හන්දිය උන්ට මේ රන් කරන්න දෙන්න බෑ. උන්ට පගිරි වෙන්නේ නෑ. ගහන ඕ බ්‍රේක් ගහන. හරි අම්මේ ඉතින් ඉවරයි කියලා තමයි. මේක දුන්දාගෙන ඩේට් බලපන්. කලින් අප්ඩේට් එකේ නම් තිබ්බේ නැද්ද ඔය දුන්දාට තින්නේ. හැබැයි මට නම් ඉතින් මේ කලින් අප්ඩේට් එක මේක රෙඩි හොඳයි. හරිද? මොකද මේක මේ හැප්පි දඩස් බඩස් දෙක කියනවා. ඒකක් ටිකක් අවු. හරිද? අවුල නැහැ තියෝ පද්ද ඉන්නේ ගස් ගා යන්නේ. මක බුදු මල්ලි ඉතින් යන්නේ කියලා යනවා මට උඩු යනවා ඉන්න ඔය පිළිදන්න. හැබැයි මේක ආතල්ලගේ ඔෆ්ලයින් ගේම්ස් ගන්න ඕන නම් මේ වගේ සුපිරි ගේම් එකක් දාන්න ලංකාවේ බස් වලටයි කාර් වලටයි පිස්සු වෙట్లా ඉන්න කොල්ල කෙල්ල සෙට් එක. හරිද? ඒ විතරක් නෙවෙයි අපි channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරලා ලෝභ නැතුව subscribe කරලා හරි. හරිද? අය කියන්නේ. එහෙම කරලා මේ ඊතප අයිස්ක්‍රීම් එකක් තියෙනවා දෙක්කනම. හරිද? මරුනේ ඔය බ්‍රේක් ගහපන් අම්මා. මං තුවිතින් පරලෝ සපත් සම්පාත්ති වෙන්න වෙයි කියලා කියවෙන්නේ නැහැ. අම්මට උගේ මේක තුලදී ටිකක් නැවක යනවා වගේම වලවල් පාර ලංකාව. හැබැයි මේක පට්ට මේ පාරෙන් ලංකාව විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඔය වගේ ඕමත් අය නැවේ යනවා නේ අපිට යන්න තියෙන්නේ කොහොම. ඒ තරම් අනුර අපිට ආදරේ පීරන්නේ. අපිට නැව්වල ෆීලින් එක අපිට සල්ලි නැහැ නැව්වල යන්න. ඒ ෆීලින් එක අපිට නොමිලීම අnder ලබා දෙන. ඒක තමයි එයින් පැහැදිලි වෙන්නේ මට නම්. මේක යන්න අමාරුයි මේ නැව්ව ගන්නවා. මට උඩ යනවා බස් එක. අපි මේ අනිත් මුඩේ ගියම නැත්තම් දද්දේ තුන මට ආගන්න. යම්මක් මේක යද්දිත් ඒ වගේ තමයි. යමන්නවා නැද්ද බස් එක. ඊම අපිට වන්දිය යනවා කඩාගෙන කාපාට කාපොල්ලෙක්. කුණු සංස්ථාවෙන් කුණු ගේනවද? ඒක නෑ කුණු තිබ්බේ නෑ නේද? ඒක කුණු නම් තිබ්බේ නෑ. ඒක මුක් නෑ මේ දවස්වල ගන්නවනේ. පරිසර හිතකාමී දරුවන් බිහිවෙන නිසා එයාලා කුණු දමන්නේ නෑ පරිසරයට. පරිසරයට කුණු දමන්නේ නෑ. පරිසර ආරක්ෂා කරගන්න. පූර්ණ ආරක්ෂා උඩටම කරනවා. අපි ඉතින් මේ විදිහට කෙලගෙන මේ වෙද්දි එල්ලී තියරකයක්දි පාරේනවා වගේ. එක දිග වෙලා වීනවා මැප් එක. හරි අනගත් නෑනේ මම හිතුවේ එන්න ගත්තා කියලා. පේන්නේ ඉස්සර යනවා නේ. මේ මකපුට හන්දිය පේන්නේ වක්කාකාර මොකක් තියාගෙන යනවා. යන්නෙත් නෑ. ඉතින් මේ බස් ගේම් එක පට්ට වේරණ පොඩි මඩු මේක බස් එක ඇතුළට යනවා ලංකාවේ කුඩිය. තව පොඩ්ඩෙන් ගැප්පෙනවා. ගෙම්මත් තමයි මේ ගේම් එකදී ප්ලේ කරලා බලන්න ආසෙච්ච අවුසයිඩ්. ඒ කුණු නැන්ද ආ ලේරෙන්ඩියා කියන ඉස්සරේ. ලංගම කාලී කුට්ටියනවා. පියමන් බලන්න පොඩ ලංගම් කාර්යය මීටින් පොඩ ඉදින්න සයිඩ් ප්ලීස් බරාගිරගත් බර වාහනයක් එළවනවා. මේක එළවන එක ලයිසන් දීම නැත්නම් අග්ගිරි කෙලවන්නේ. ලංගම කියලා ලොකුනේ. මේ සද්ද දාන්න එපා මේක අපේ වන්දිය හරිද? ඔයාලා කිසි සද්ද දාන්න දෙන්න බෑ. ලංගම නම් කටමික පියාගෙන පළේ හරිද? අපි ඉතින් එයාට ෆයින් එකක් ගහගෙන බීනවනේ. ඉතින් අපි ওই විදියට පැදගෙන යන් හරිද? ඇත්තම කිව්වම මම මේක දන්නේ නෑ. මේක දන්නේ නැති වෙන්නේ හේතුව තමයි මට දකුණු පැත්තේ ඉතර කරන්න ඕනේ නෑ. මොකද දකුණු පැත්තේ ඉතර කරන්න ගියොත් මගේ මොකක්ද මේ බස් එකේ නම DC ගේම බස් එක ගිහින් බස් එකේ මුහුණක් ප්‍රදේශයේ ගිහින් තවත් මුහුණක වැදිනවා. හරිද? ඊට පස්සේ මුලින් ඉඳන් මේක පටන් ගන්න වෙනවා. එහෙම කරගන්න මම කැමති නැති නිසා තමයි බස් එක වම් පැත්තෙන් ඉස්සර කරන්න. මොකද වම් පැත්තෙන් කවුරුත් ඉස්සර කරන්නේ නැහැ. පාඩුවේ යන්න පුළුවන්. හරිද? මේක ඔය පොලිසියට වෙලෙන්නේ නේ ගල්බිල්ල වගේ ඉන්නේ. පොලිසිය නම් අදාළ නැහැ. හරිද? මගේ පාරේ මට යන්න ලයිසන් ඕන වෙන්නේ නැහැ. ඒකින් තමයි
අම්මලුඩු පාර වැරදිලානේ. ඕක කරන්න බෑ. පාර වැරදිලා ගයිස්. දැන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට මේක මේ ආකාරයෙන් හරවගෙන අපි නැවතත් මේක නැවතත් හරවගෙන පාරට දාමු. හරිද? මේක තව ඔප්ෂන් එකක් තියෙනවානේ අර මිනිස්සුන්ට මේකෙන් බෑලා බස් එක බලන්න. අපි ඒකත් පාරට දාන්න ඕන මෙන්න කියලා මේව කරලා බලමු ටෙස්ට් කරලා. මෙන්න කානුවක් තියෙන්නේ මම මෙතන. එතන බලලා දැන් බහිමු. බස් එක ඕෆ් කළා. හරි. වැටුණා. හසින් කඩාපත් වුණා වගේ. මේ තියෙන්නේ වණ්ඩිය අපේ. කොහොමද වණ්ඩිය මේ කානුවක්? මට සිරිය ගෙම්ම බලපන් සූටික්කි පැටික්කි වගේ ඉන්න ලස්සනේ. මට උඩෝ යද්දාගෙන මට සිරිගම්ම උක්කාට වගේ ඔහොම කරකන්න එපා යකෝ. මේක හැප්පෙද්දි දඩස් කරලා සද්ද කිරෝ නේද? ෆෝන් එකකුත් තියෙන මොනවද දන්නේ මේක කරන්න. එකක ඔප්ෂන් තියෙන අර කොළ පාට එක ගද්දි මේකේ ලයිට් ඔන් ඔෆ් වෙනවා. මෙතනිනුත් ලයිට් මේක කරන්න පුළුවන්. ඔක්කොම මේක කරන්න පුළුවන්. අපිට කෝල්සේම ගන්න බෙද්දි මේ පාරේ වකපුට එන්නේ වකපුටන් තියෙන්නේ ළඟමයි අයින් කරන්න. කුණු සංස්ථාවට පෝල් එකක් අරන් කියන්න ඕනේ. කුණු නැත්තම් කුණු හදලා හරි මේවා කරන්න. ඒ වගේ පොඩි කාර්යයක් ටික කරනකොට පෝල් ගන්නත් ඕනේ. වහපො කීන් ගන්නනේ. ඒක අදාළ නෑ. අපි දැන් නැවතත් අපේ ගමන ආරම්භ හරිද? පාර වැරදුනා හිම තමයි මම දන්නේ නැද්ද පොට්ට දාන්න දුන්නේ නෑ. දැන් නැවතත් අපි සැලෙන්නේ හැම කෙනෙක් සැලෙන්නේ. අය යනවා මේ යනවා කණ්ඩායම. ඉන්න බලමු. මේ ගස් ටික මේකේ මැප් එක ටෙලිපෝට් එකෙන් අපි ටිකක් දුර යද්දී බලමු. ඕන් දෙකද ගස් මතුවෙනවා. මං කීවා මේ ගේම් එක අවතාරය වගේ තමයි කියලා. මේ මෙතන යාපක් තියෙනවනේ ලොකු වද්ද. ඒකට අපි දවසක් යම් මොකද්ද ගන්න. ඉතින් දෙන්න පාරක් නැහැ නේ වෙන්නේ නැත්තම් ගිහින් මේක තමයි මේ ගේම් එකේ තව ඉස්සරහට එපිසෝඩ් ඕන්න මේ යටින් කමෙන්ට් එකක් දාන්න. විතරනේ වීඩියෝ උදේ කියලා දෙන ලයික් එකක් දාලා ෂෙයා පාරුත් යාළුවන්ට බලන්නත් දාලා කමෙන්ට් එකක් දාන්න තව මොන වගේ මොබයිල් ගේම් දෝන කියලා. අන්න ඉතින් අපි දැන් අපේ ගමනාන්තයට ඒ කියන්නේ අපි ගමනේ අන්තයට අන්තය කියන්නේ ලෝකාන්තය නෙවෙයි. ගමනේ මොකක්ද කියන්නේ ඒකට අවසානයේට ළඟා වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊට ප්‍රථමයෙන් මේක අපිට බලන්න වෙන්නේ නෑනේ. බස් එක බස් රථේ නවත්තලා බලමු. බහලා බලමු කොහොමද කියලා. ගැම්ම කීමන් මීට කලින් ටික් කරලා ලිකියුනේ බම් මේකට කලින් යන් කියලා. ඒකටම තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මේ අවස්ථාවේ කාලය වෙලා අවසන් ගයිස්. පස්සියම් ෆ්‍රෙන්ඩ්ස් හයිද ඕමිට අපි වණ්ඩියක් තියෙනවා ඔයා ගන්න පුළුවන් සුප්‍රිය. වණ්ඩිය දා මුඩක් බලලා ෆොටෝ ටිකක් කියමු කාගෙන යමන් ගැම්මට. පේනවා කාක් කිරිලි වගේ සූටික්කි වැඩක් ඉන්නේ කියලා. ඉතින් තග්ගිනියේ කෙලවද කියලා හිතා ගන්න බැරි විදිහට තියෙන්නේ. ඉතින් මේ වගේ හොඳ වීඩියෝස් වලට දිගටම සුපර් වීඩියෝස් ඕන අපි channel එක subscribe කරලා set වෙන්න. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝ හොද කියලා තමයි like එකක් දාලා share පාරකුත් දාලා comment එකක් දාලා set වෙන්න. එහෙනම් friends මොකක්ද හිතින්නේ අද මේ අපි ගිනාපු සුපර් ගේම් ප්ලේ එක ගැන. ඔයාලා අනිවාර්යෙන් ඔයාලට ගේම් ප්ලේ ඕන නම් comment එකක් දාන්න. එහෙනම් ඉතින් අදට අපි ගියා හැමෝටම good bye. Subscribe කරන්න කලවල